Yesu Kristuni Shati Kumareni Udara Siksema Sudam Desanama ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටියේදී උන්වහන්සේ ඔවුන් මැදට වැඩම කර ඔබට ශාන්තිය වේවායි වදාළසේක. ශාන්තිය ශාන්තිමත් ජීවිතයක්, සාමකාමී ජීවිතයක්, සාමකාමී ගෙයක්, සාමකාමී පරිසරයක් අපිට ඕන. මතක තියාගන්න ඔබේ ගේ සාමකාමී නොවුනොත්, ඔබේ නිවහන වෛරයෙන් අපවිත්‍ර වුණොත්, ඔබේ ගේ ඇතුලේ නිතරම අපවිත්‍ර දේවල් තිබුණොත්, සැනසීම නැති තැනක් වුණොත් මතක තියාගන්න ගෙදර මිනිස්සු ගෙදර රැඳෙන්න කැමති නෑ. ගෙදර මිනිස්සු සැනසීම තියෙන තැන් හොය හොය යනවා. ඒ නිසා සරලවම කිව්වොත් ඔබේ ගේ ලස්සන කරගන්න, පිළිවෙලට තියාගන්න, අස් කරලා තියාගන්න, දූවිලි අයින් කරගන්න, අපවිත්‍ර කරන ප්‍රවණතාවය අඩු කරගන්න. ගෙදර වැඩ ගොඩක් කරන්න වෙනවා. ගෙදර තමයි ශාන්තිය අත්දකින්න තියෙන හොඳම සහ ලොකුම තැන. මෙවර පාස්කුවේදී වැඩි වරක් ගන්න ඔබේ ගේ ශුද්ධවන්ත කරගන්න. ගේ සාමයෙන් පුරවන්න. ප්‍රජස්පීඩයි.